වාහනයක් ගැනීමේ සිහිනය තියාගෙන ඉන්න අයගේ මේ සිහිනය මල්පල ගන්නන්න පුළුවන් ආකාරයේ විශේෂ කීපයක් අපි මේ වීඩියෝ එක ඇතුලේ විස්තර කරනවා. මේ වාහන මාකට් එක නිවැරදිව ෆ්ලෝ වෙන්න ඕන. හැම කෙනෙක්ටම වාහනයක් ගන්න පුළුවන් වාතාවරණයක් හැදෙන්න ඕන. ඒ වගේම කිසියම් ව්‍යාපාරිකයෙකුට මේක ඇතුලේ ඇවිල්ලා සෙල්ලම් කරන්න බැරි බෑග්ග්‍රවුන්ඩ් එකක් අපි හදනවා. මතක තියාගන්න මේ ප්ලැට්ෆෝම් එක අපි හදන්නේ පාරිභෝගිකයන් මූලික කරගෙන. වාහනයක් ගන්න අයට සාධාරණ මිලක් හොඳ වාහනයක්. හොඳ වාහනයක් සාධාරණ මුදලකට අප්ග්‍රේඩ් කිරීමේ හැකියාව පාරිභෝගිකයට ලබා දෙනවා මේ වැඩ පිළිවෙල හරහා. මේක තමයි අපේ මොඩල් එක. මේක ඇවිල්ලා බිස්නස් කමියුනිටි එකක්. ඒ වගේම බයස් කමියුනිටි එකක්. ඒ කමියුනිටි එක ඇතුලේ සාධාරණ වෙළඳාම් වෙන තැනක්. සතියක් වේවා ඔයගොල්ලන් සියලු දෙනාටම SLUK Media YouTube channel ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද මේ කරන්න යන වීඩියෝ එක ඊටාම සුවිශේෂී වීඩියෝ එකක් කිව්වොත් නිවැරදි. මොකද මේකෙදි අපි ඉදිරිපත් කරන මේ වැඩසටහන වාහනයක් සාධාරණ මිලදී ගන්න ඉන්න ඕනම කෙනෙක්ට ඉතාමත් වැදගත්. වීඩියෝ එක පොඩ්ඩක් දිගුයි. නමුත් මේකේ කතා කරන කරුණු කාරණා හොඳින් අවබෝධයෙන් යුතුව ශ්‍රවණය කරලා මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න SLUK මීඩියා කණ්ඩායමට අමතරව අපිට ලොකු කමියුනිටි සපෝට් එකක් ඕන වෙනවා. නිවැරදි සාධාරණ වාහන වෙළඳපොළක් ගොඩනගීම තමයි මේ වැඩසටහනේ අරමුණ. මේ වැඩසටහන සාර්ථක කරගන්න අපිට කණ්ඩායම් කීපයක් මේකට එකතු කරගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි දකිනවා දැන් මේ වෙනකොට අපිට ඒ විශ්ලේෂණය කරන තොරතුරු අනුව අපි දකිනවා මේ පෞද්ගලික වාහන ආනයනය කරන පිරිස දැන් වැඩි වෙලා ඉන්නවා. අන්න ඒ පුද්ගලයන්ගේ දැනුම එහෙම පෞද්ගලිකව ආනයනය කරන පුද්ගලෙක් ඉන්නවනම් ඔවුන්ගේ දැනුම මේ පෞද්ගලිකව ආනයනය කරන්න බලාපොරොත්තු වෙන පුද්ගලයෝ ඉන්නවනේ. අන්න ඒගොල්ලන්ට ලබා දීම මේ වැඩසටහනේ තවත් අරමුණ. ඒගොල්ලන් මේ ක්‍රියාවලියේ ප්‍රායෝගිකව යෙදුණු කට්ටිය නිසා ඒගොල්ලන් දන්න මොන තැන්වලද මේ ගැටලුකාරී තත්ත්වයන් එන්නේ කියන එක. අන්න ඒ දැනුම මේ ඉන්න සමාජයේ මේ ඉන්න කමියුනිටි එක අනිත් අයට බෙදා දුන්නොත් එහෙම ඒ පෞද්ගලික වාහනයක් ආනයනය කරන්න බලාපොරොත්තු වෙන අයට ලොකු රුකුලක් වෙනවා. තුන්වෙනි පාර්ශ්ව විදිහට අපි ආරාධනා කරනවා මේ ඔය විදිහටම පෞද්ගලික වාහන ගෙන්නලා දෙන කට්ටිය ඉන්නවනේ. අන්න ඒ කට්ටිය මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ කර ගැනීම. හැබැයි අංක 1 කවුරු සම්බන්ධ වුණත් මේ කියන අපේ පද්ධතිය තුළ අනිවාර්යයෙන්ම සාධාරණ මිලක් ස්ථාපිත කරන්න ඕනේ සහ ඩොකියුමන්ට් ලියකියවිලි 100% විනිවිදභාවයෙන් යුතුව මේ වැඩසටහන තුළ ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද තුන්වෙනි පාර්ශ්වයක් විදිහට SLUK මීඩියා කණ්ඩායම මේ හැම දෙයක්ම නිරීක්ෂණය කරනවා. අපි 100% මේ ගැන අවධානයෙන් පසු වෙනවා. හතරවෙනි කණ්ඩායම විදිහට අපි සේල්ස් කරුවන්ට මේ වැඩසටහනට ආරාධනා කරනවා. මේ සේල්ස් කරුවෝ ගැන කතා කරොත් එහෙම මේ සාධාරණ මිලක් යටතේ වාහනයක් විකුණන්න බලාපොරොත්තු වෙන කට්ටිය පමණයි. ඔවුන්ගේ අරමුණ මේ සාධාරණ වාහනයක් මේ ඉන්න පාරිභෝගිකයන් නැත්නම් අපේ ජනතාවට විකිණීමේ අරමුණෙන් එන පිරිස පමණයි මේකට සම්බන්ධ කරගන්නේ. නැත්නම් අපි අර කිව්වා වගේ කළු කඩ මුදලාලිලා මේකට සම්බන්ධ කරගන්නේ නැත. ඉතින් ওই තමයි වැඩසටහන වෙන්නේ. මේක ව්‍යාපෘතියක් ආකාරයෙන් මේක මේ වැඩසටහන දිගහැරෙන්නේ. අධීර කිහිපයකින් මේ අපි කතා කරන්නේ මේ පළවෙනි අධීරය. දැන් මේක අපි කතා කරන ඉම්පෝර්ට් වාහන, යූස් වෙහිකල් මාකට් එක ගැන. ඉතින් බලමු වැඩිදුර විස්තර මේ වීඩියෝ එක පුරාවටම කතා කරනවා. රැඳී ඉන්න SLUK Media YouTube channel එකත් එක්ක මේ වීඩියෝ එක ඉතාමත් වැදගත්. ඔව් නිලංග. අපි දැන් සති කිහිපයක් පුරා අපි කතා කරා මේ වාහන මාකට් එකේ තත්ත්වය, වාහන මාකට් එකේ තියෙන ප්‍රශ්නේ. අපි සෑහෙන දුරට විග්‍රහ කරා දැනට වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඒ වගේම මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ කොහොමද? අපි කියනවා මේකට රූට් කෝස් එක. එහෙම නැත්නම් හේතු මූලය මොන හේතු නිසාද මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ කියන එක. එතකොට අපි කලිනුත් කිව්වා අපි වෘත්තිකයෝ, අපි ප්‍රොෆෙෂනල්ස්ලා, අපි ඉන්ඩස්ට්‍රි වලත් වැඩ කරන විදිය තමයි අපි ප්‍රශ්නයක් දැක්කම ප්‍රශ්නේ විග්‍රහ කරනවා, අඳුර ගන්නවා, මේ රූට් කෝස් එකට යනවා. ඊළඟට අපි එනවා මේ ප්‍රශ්නේ විසඳන්න. මේ රූට් කෝස් එකට පිළියම් දෙන්න. එහෙම නැත්නම් ප්‍රශ්නෙට උත්තරයක් ගේන්න. මේ ප්‍රශ්නේ ආයෙත් ඇති නොවෙන්න මොකද්ද කරන්න ඕන කියන ෆේස් එකට. එතකොට මේ වාහන මාකට් එක සම්බන්ධව අපි ගැන විශ්වාසය තියෙන විශාල පිරිසක් අපිත් එක්ක රැඳී ඉන්නවා. එතකොට ඒ අය වෙනුවෙන් මේ ලංකාවේ වගකිව යුතු පුරවැසියෝ සහ වගකිව යුතු වෘත්තිකයෝ විදිහට අපි තීරණය කරා මේ ප්‍රශ්නේ විසඳන්න ගිය සතියේ අපි පොරොන්දු වුණා වගේම comprehensive solution එක. ඒ කියන්නේ පූර්ණ සොලියුෂන් එකක්, සම්පූර්ණ විසඳුමක් අලුත් වාහනයක් ගන්න බලන් ඉන්න අයට, ඒ වගේම මේ used market එකෙන් වාහනයක් ගන්න බලන් ඉන්න අයටත් විදියට මේක කාණ්ඩ දෙකක්, මේ දෙකට ගැලපෙන
විසඳුම් දෙකක් අපි අරන් එනවා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. මේක වෙනස්ම ආකාරයේ විසඳුම් කීපයක් අපි අරන් ඉන්නේ සමහර ප්‍රශ්න වලට. අපි මේක ඇතුලේ virtual platform එකක් හදනවා. හැමෝටම එන්න පුළුවන්, උදව් කරන්න පුළුවන්. සහ මේ වාහනයක් ගැනීමේ සීනේ තියාගෙන ඉන්න අයගේ මේ සීනේ මල්පල ගන්නන්න පුළුවන් ආකාරයේ විසඳුම් කීපයක් අපි මේ වීඩියෝ එක ඇතුලේ විස්තර කරනවා. සහ මේක දිගින් දිගටම ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල. අපි මුලින්ම කතා කරමු. අපි එක ගොඩාක් එකතු වෙලා ඉන්න අයට තිබ්බ ප්‍රශ්නයක් තමයි දැන් මේ import restrictions ඇරියෙන් පස්සේ අලුතෙන් විශේෂයෙන්ම ජපානයේ අලුත් වාහනයක් ගෙන්නා ගැනීමට මොකද්ද කරන්න පුළුවන් සහ කොහොමද ඒක ගෙනත් දෙන්නේ කියන එක. ගොඩාක් අය අහලා තිබුණා අපිට පුළුවන් ද ගෙනල්ලා දෙන්න කියලා. එකක් කියන්න ඕන අපි ව්‍යාපාරිකයෝ නෙමෙයි. අපිට තියෙන කාලය සීමිතයි. අපිට මේ සම්බන්ධයෙන් මැදිහත් විය යුතු මේකට කරන්න පුළුවන් දායකත්වයේ යම් සීමා සහිත මට්ටමක තියෙන්නේ. නමුත් මේ කාලය පුරාම අපි දැක්ක දෙයක් තමයි මේ ඉන්ඩස්ට්‍රි එකේ අවංක මිනිස්සු ඉන්නවා. විශේෂයෙන්ම පර්සනල් වාහනයක් ඉම්පෝර්ට් කරගන්න කැමති අයට ඉතාම සාධාරණ මිලකට විශ්වාසනීයව ගෙනල්ලා දෙන්න කැමති පිරිසකුත් ඉන්නවා. ඒ වගේම ඒ විතරක් නෙමෙයි ඉතාම සාධාරණ මාකප් එකක් එහෙම නැත්නම් ප්‍රොෆිට් එකක් තියාගෙන ජපානයෙන් වාහන ගෙනල්ලා දෙන්න කැමති සමහර ව්‍යාපාරිකයෝත් ඉන්නවා. ඒගොල්ලෝ වේදා කරලා ඒගොල්ලෝ ගෙනල්ලා ඔයගොල්ලන්ට දෙන්න කැමති. එතකොට අපි කලින් කිව්වා වගේ අපි මේ කිසියම් ව්‍යාපාරික කාණ්ඩයක් එහෙම නැත්නම් මේ වාහන වෙළඳපොලේ ඉන්න කායෙක්වත් එක්ක මේ වෛරයෙන් හෝ ක්‍රෝධයෙන් කරන වැඩපිළිවෙලක් නෙමෙයි මේක. අපි කාටවත් පහර ගැසීමේ අරමුණක් මේක ඇතුලේ කොටින්ම නැහැ. අපේ ප්‍රධාන අරමුණ තමයි මේ වාහන මාකට් එක නිවැරදිව ෆ්ලෝ වෙන්න ඕනේ. හැම කෙනෙක්ටම වාහනයක් ගන්න පුළුවන් වාතාවරණයක් හැදෙන්න ඕන සහ සාධාරණ ව්‍යාපාර කරන්න ඕන බෑග්ග්‍රවුන්ඩ් එකක් හැදෙන්න ඕන කියන එක තමයි. ඒකට අවශ්‍ය ෆැසිලිටි එක අපි හදලා දෙනවා. එතකොට අපි මේක ඇතුලේ අපි ආරාධනා කරනවා පර්සනල් ඉම්පෝර්ටර්ස්ලාට. ඒ වගේම විශේෂයෙන්ම ක්ලියරින් කරන්න එක පිළිබඳ ගැටලු තියෙනවා පර්සනල් ඉම්පෝර්ට් කරන ගොඩක් අයට. අපි කීප දෙනෙක්ටම කතා කරා. ඒ වගේ අය ඉන්නවා. ඕගොල්ලන්ට පුළුවන් මේ අපි හඳුන්වලා දෙන්න මේ ඉස්සරහට හඳුන්වලා දෙන platform එක ඇතුළට එන්න. ඇවිල්ලා සහාය ලබා දෙන්න. ඒ වගේම වාහන ගෙනල්ලා විකුණලා සාධාරණ මිලකට ගෙනල්ලා විකුණලා දෙන්න කැමති අය අපි ඕගොල්ලන්ටත් ආරාධනා කරනවා. සේල් කරන අය ඉන්නවා එන්න මේ platform එක ඇතුලේ සාධාරණ විදියට වෙළඳාම් කරන්න. එතකොට ඔයගොල්ලෝ හිතන්න පුළුවන් රයිට් එහෙනම් මේක ඇතුලේ දැන් මේක අපිටත් කරන්න පුළුවන් මෙහෙම කෙනෙක් හොයන කරන්න පුළුවන් කියලා. රයිට් මේක අපේ දායකත්වය තමයි. අපි මේ කාල පරිච්ඡේදය තුළ මේ වාහන මාකට් එක පිළිබඳ රිසර්ච් කරලා මේ ඉම්පෝර්ට් කරන ප්‍රොසෙස් එක ගැන ගත දැනුම ඒවා පාවිච්චි කරලා අපි මේක ඇතුලේ අතරමැදි විදිහට කටයුතු කරනවා. මොකද අපි හදන platform එක ඇතුලේ කිසිම කෙනෙක්ට ඩිෆෙක්ටිව් වාහනයක් අසාධාරණ වාහනයක් ඒ වගේම කිසියම් ව්‍යාපාරිකයෙකුට මේක ඇතුලේ ඇවිල්ලා සෙල්ලම් කරන්න බැරි බෑග්ග්‍රවුන්ඩ් එකක් අපි හදනවා. උදාහරණයක් විදිහට කිව්වොත් කාට හරි වාහනයක් අඩු මිලට ජපානයෙන් මිලට අරගෙන අපි මේ වගේ මිලකට ගත්තේ කියලා බොරු ටැක්ස් ෆෝමියුලාස් පෙන්නලා ගාණක් කඩා ගන්නවා වගේ වැඩක් මේ platform එක ඇතුලේ කාටවත් කරන්න බෑ. හේතුව මේවා platform එක ඇතුලේ විකිනෙන හැම වාහනයක්ම අපි ජපානයේ auction එකට ගිහිල්ලා විකිනිච්ච ගාණ ඊළඟට මේකේ CIF value එක cost freight එතකොට මේකේ volume එක කීයද volume එකට වදින ගාණ කීයද insurance එක කීයද ඊළඟට මේකේ auction grade එක මොකද්ද එතකොට මේ කස්ටමර්ට දීලා තියෙන auction certificate එක නිවැරදි එකක්ද මේ යන ආදී සියලුම දේවල් අපි review කරලා verify කරලා තමයි කස්ටමර් කෙනෙක්ට ගන්න දෙන්නේ. මොකද අපි දැක්ක දෙයක් තමයි මේ කාල පරිච්ඡේදයේ පුරාවටම මේ වාහන ගන්න ඉන්න ගොඩක් අයට මේ පිළිබඳ තියෙන දැනුම අඩුයි. සමහර වෙලාවට අපි මේක කරන්න ඕන විදිය ගැන වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එක බලාගෙන ඒ process එක follow කරන්න තියෙන කාලය අඩුයි. මේක ඇත්ත මේ ව්‍යාපාර කරන අය එහෙම නැත්නම් වෘත්තියක නියැලෙන අයට ඒගොල්ලෝ සීමා සහිත කාලයක් තියෙන ඒගොල්ලන්ගේ පවුල් එක්ක කාලය ගත කරනවා. ඉතින් ඒ වෙනුවෙන් සේවයක් තමයි අපි ලබා දෙන්නේ. අපිට මොකද සමහර වෙලාවට මේක අලුතෙන් ඉගෙනගෙන කරන කෙනෙක්ට ගත වෙන කාලයට වඩා සමහර වෙලාවට මේ අපිට ඉත අඩු කාලයකින් මේ වැඩේ කරලා දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊළඟට
ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මේකට එකතු වෙන්නේ කියන එක. අපි මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා අපේ Facebook page එක. Facebook page එක කරා ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. දැනටමත් යම් කිසි පිරිසක් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඊළඟ කාරණාව තමයි මේ වාහනයක් මිලදී ගන්න ඉන්න ඔයාලා විතරක් නෙමෙයි සමහර වෙලාවට ඔයගොල්ලෝ දන්න මේ වාහන ගැනීමේ වුමනාව තියෙන හැමෝටම මේක ෂෙයා කරන්න මේ page එකට අරන් එන්න. එතකොට මේ අලුත් වාහන ගන්න ඉන්න අය සහ ඒ වාහනයක් ගෙනත් දෙන්න පහසුකම් සපයන්න ඕන අය අපි එකට එකතු කරනවා සහ ඒ අය අතර වෙන ගනුදෙනුව සාධාරණව සිද්ධ වෙනවද කියන එක අපි මොනිටර් කරනවා. අපි ජපානයේ රීකන්ඩිෂන් වාහන ගෙනල්ලා ඒව ගන්න බලාපොරොත්තු වෙන අයට දෙන විසඳුම තමයි මේ මෙතන තියෙන්නේ. ඒ වගේම මේක මේ අපේ අධ්‍යයන අංක 1 සහ අපි ඊළඟට මේකේ සාර්ථකත්වය අනුව මේකේ යන විදිය අනුව අපි අවබෝධ කරගනිමින් කන්ටිනියස්ලි මේ process එක ඩෙවලොප් කරනවා. ඒ කියන්නේ දීර්ඝ කාලිනව ඩෙවලොප් කරනවා. මේක තාම හොඳ ව්‍යාපාර වාතාවරණයක් මේක ඇතුලේ හැදෙන විදියට. ඒ කියන්නේ මේක වින් වින්. ව්‍යාපාරිකයාටත් යම් ලාභයක් ලබාගෙන විශේෂයෙන්ම පාරිභෝගිකයාට. මතක තියාගන්න මේ platform එක අපි හදන්නේ පාරිභෝගිකයා මූලික කරගෙන. ඒ කියන්නේ වාහනයක් ගන්න අයට සාධාරණ මිලක් හොඳ වාහනයක්. ඒක මූලික කරගෙන තමයි හදන්නේ. ඒ කියන කාරණාව සැටිස්ෆයි කරන්න කැමති සාධාරණ ව්‍යාපාරිකයන්ට මේකට එකතු වෙන්න පුළුවන්. ඊළඟ එක ඒ කියන්නේ used vehicle market එකෙන් වාහනයක් ගන්න බලාගෙන ඉන්න අය. මොකද අපි දන්නවා අලුත් වාහනයකට යනවා නම් කවුරු හරි අඩුම තරමේ ලක්ෂ 55ක ඊට වැඩි බජට් එකක් තියෙන කෙනෙක්ට විතරයි මේ වෙලාවේ යන්න හැකියාව තියෙන්නේ මේ රීකන්ඩිෂන් වාහනයකට ජපානයෙන් ගෙන්නන. මොකද ඒක තමයි අපිට මිනිමම් මේ වෙලාවේ වාහනයක් ගේන්න පුළුවන් මිල. අපි දන්නවා වාහන ගන්න ගොඩාක් අය බලන් ඉන්නවා ඊට වැඩිය පහළ මිලක් තියෙන වාහන. මේකට මේ අධ්‍යයනයේදී ඇත්තටම මේ used market එකට අපි දෙන solution එක අරන් ඒකේ අධ්‍යයන අංක 1 අපි ක්‍රියාත්මක කරනවා. මේ Facebook page එක අරන් අපේ ඒකෙදී අපි කරන්නේ දැනට වාහනයක් තියෙන අප්ග්‍රේඩ් කරන අයට තමයි දෙන්නේ. මොකද අපි මාස 2ක් විතර කාලයක් සමහර විට යයි. ඒ කාලේ ගියයින් පස්සේ තමයි අපිට ඊළඟ ෆේස් එකට එන්නේ. ඒ කියන්නේ දැනට වාහනයක් නැති බජට් එක ලක්ෂ 55කට යන්න බැරි used market එකෙන් වාහනයක් ගන්න බලාගෙන ඉන්න විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ට සාධාරණ මුදලකට වාහනයක් ගන්න පුළුවන් වාතාවරණයක් හදන්න එකපාරම අපිට හැකියාවක් නැහැ. නමුත් කාට හරි දැන් වාහනයක් අතේ තියෙනවනම් ඒක අප්ග්‍රේඩ් කරනවා නම් ඔයාට සාධාරණ මුදලකට අප්ග්‍රේඩ් කරන්න පුළුවන් වාතාවරණයක් අපි හදලා දෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් මේ used market එක කොහොමද වෙන්නේ කියන එක ඔයා හිතන්න ඔයාට දැනට Alto එකක් තියෙනවා කියන එක. එතකොට Alto එකක් සාමාන්‍ය 2015 Alto එකක් නම් මේ වෙලාවේ ලංකාවේ ප්‍රධාන වෙබ්සයිට් වලට අනුව ඒවා විකිණෙන්නේ ලක්ෂ 35ක විතර මුදලකට. එතකොට ලක්ෂ 35ක විතර මුදලකට මේ යන Alto එක ඔයාට 35ට දීලා ඔයා හිතනවා වැගනාර් එකක් ගන්න. අපි හිතමු 2017 වගේ වැගනාර් එකක්. ඒ වැගනාර් එක මේ වෙලාවේ ගන්න ඔයාට ලක්ෂ 65ක් විතර මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. දැනට තියෙන මිල ගණන් වලට අනුව 65ක් 70ක් අතර මුදලක්. ලක්ෂ 65ක් කියමු. එතකොට මේ platform එක ඇතුලේ අපි ඔයගොල්ලන්ට අවකාශ හදනවා. ඔයාට ඔයාගේ Alto එක ලක්ෂ 25ක් වගේ මුදලකට විකුණලා ඔයා ගන්න බලාපොරොත්තු වෙන වැගනාර් එක ලක්ෂ 65ට විතර යන එක ලක්ෂ 45ත් 50ත් අතර මුදලකට අපි කියමු ලක්ෂ 45ක් කියලා. ලක්ෂ 45කට විතර ගන්න. එතකොට බලන්න ඔයාට Alto එක විකිණීමෙන් ඔයාට සාමාන්‍ය මිලට වික්කනම් ඔයාට දෙන්න වෙන්නේ ලක්ෂ 35යි. 25ට විකුණනවා ලක්ෂ 10ක පාඩුවක් වෙනවා. ඔයා වැගනාර් එක ගන්න ගියා නම් ඔයාට ගන්න වෙන්නේ ලක්ෂ 65කට. ඒක අපි ඔයාට ලක්ෂ 45කට ගත්තොත් ලක්ෂ 20ක් අඩු වෙනවා. ඔයාට දල ලාභය අප්ග්‍රේඩ් කිරීමේ
ලක්ෂ 10ක් තියෙනවා. මේක තමයි අපේ used market එකේ මේ යන ෆෝමියුලා එක. ඒකට සමහර අයට ප්‍රශ්න තියෙන්න පුළුවන් මේකේ beginning එකේ වාහන වලට මොකද වෙන්නේ? end එකේ වාහන වලට මොකද වෙන්නේ? ඒ ඔක්කොටම අපි උත්තර අරගෙන වැඩ පිළිවෙලක් හදාගෙන තමයි අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තව කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් මේක ඇතුලේ සේල් කරන අය ඇවිල්ලා මේ වාහන ටික ඔක්කොම අරන් ගිහිල්ලා වැඩි මුලට විකුණයිද මොකද වෙන්නේ? ඒව අපිට කියන්න බෑ. අපිට මේක මේ සේල් වල අය වාහන විකුණන එක නතර කරන්න නතර කිරීමේ අරමුණක් නැහැ. අපිට තියෙන අරමුණ එකම දේ තමයි ඔයාට වාහනේ අඩු මිලකට අප්ග්‍රේඩ් කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් එක හදලා දෙනවා. ඊට පස්සේ මේ වාහනේ කාටද යන්නේ මොකද්ද කරන්නේ කියන එක අපිට නියාමනය කිරීමේ හැකියාවක් නැහැ. එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. මෙතන ජෙනුවින්ලි තමන්ගේ වාහනේ දැනට යන මුදලට වඩා අඩු මුදලකට අප්ග්‍රේඩ් කරන්න කැමති අයට අවශ්‍ය ෆැසිලිටි එක දෙනවා. ඒ වගේම මෙතන අපි යූස්ඩ් මාකට් එකට වගේම අපි ෆැසිලිටේට් කරන ඩිෆෙක්ටිව් වාහන, ඒ කියන්නේ හොර වාහන විකුණන්න දෙන්නේ නැහැ. අපි මේකට මැදිහත් වෙනවා. ඉන්ස්පෙක්ෂන් රිපෝට්ස් එක්ක අපි මේ වාහන විකුණන්න දෙන්නේ. ඒ වගේම ඕපන් පේපර්ස් වලට වාහන ඩීල් කරන්න මේක ඇතුලේ දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම විකුණන කෙනාගේ නමට රෙජිස්ටර් වෙන්න ඕන. ඒකට අවශ්‍ය ෆැසිලිටි එක සහ අතරමැදි මැදිහත් වීම අපි කරලා හොඳ වාහනයක් සාධාරණ මුදලකට අප්ග්‍රේඩ් කිරීමේ හැකියාව පාරිභෝගිකයට ලබා දෙනවා මේ වැඩ පිළිවෙල හරහා. ඒ වගේම නිවැරදි වැලියුේෂන් එකක් හරහා තමයි අපි මේ කරන්නේ. මේ වැලියුේෂන් අර මේ ලීසින් දාන්න තියෙන ගානට වඩා වැඩියෙන් හදලා දෙන හොර වැලියුේෂන් නෙමෙයි. ඇත්තටම නිවැරදි වැලියුේෂන් එක වාහනයට දාලා ඒකත් අනුව තමයි මේක ක්‍රියාපිළිවෙල සිද්ධ වෙන්නේ. ඒකට ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලට වාහනේ අප්ග්‍රේඩ් කරන්න ඕන නම් අපේ Facebook page එකට එන්න. ඒ වගේම ඒකට join වෙලා වාහන තව අප්ග්‍රේඩ් කරන්න කැමති අය එකතු කරන්න. මේකට වාහන වැඩි වැඩියෙන් මේ කමියුනිටි එකට එකතු කරගත්තොත් අපිට අපි මේ හදලා තියෙන ෆෝමියුලා එක අනුව එක්කෙනෙක්ට ගන්න පුළුවන් ප්‍රතිලාභي වැඩි. අපි හිතමු මේ සර්කල් එකක් ඇතුලේ වාහන 10ක් විකිනෙනවට වඩා 10ක් විකිනිලා එක්කෙනෙකුට එන එවරේජ් බෙනිෆිට් එක ලක්ෂ 5යි නම් මේක අපි 100ක් විතර එකතු කරොත් සමහර විට ඒක ලක්ෂ 7මාරක් 8ක් වෙන්න පුළුවන්. ඒකෙන් මේ කමියුනිටි එක වයිඩ් කරන විදිහට එහෙම නැත්නම් වැඩි කරන විදිහට ඒක හැකියාව තියෙන ඕගොල්ලන්ට. ඕගොල්ලෝ ඒ කියන්නේ වාහන අප්ග්‍රේඩ් කරන්න කැමති බලාපොරොත්තු ඉන්න අය ඔක්කොම අරන් ඉන්න මේ පේජ් එක ඇතුළේ. මෙන්න මේක තමයි අපි දැනට අරන් ඉන්න සොලියුෂන් එක. මේක තමයි අපේ ෆේස් 1 එක. ෆේස් 1 එකට පස්සේ ෆේස් 2 සහ ෆේස් 3 කියලා තව කොම්ප්ලිකේටඩ් ෆේසස් කීපයක් තියෙනවා. ඒ ෆේස් 3 එකට එනකොට ඇත්තටම ලංකාව ඇතුලේ ගොඩාක් අයට සාධාරණ මිලකට වාහන ගන්න පුළුවන් හැකියාව අපි හදනවා. ඒකට සොලියුෂන් එක අරන් ඇවිල්ලා තියෙන්නේ. මේක ඇතුලේ අපි වෛරය පතුරවන්න විශේෂයෙන්ම අපේ පේජ් එකට එන අය කාටවත් ගහන්න ව්‍යාපාර කරන අයට පහර දෙන්න ඒ කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ ව්‍යාපාර කරගෙන යන විදිහට හැමෝටම කරන් යන්න පුළුවන්. ඒ අය එක්ක අපිට ප්‍රශ්නයක් ගැටලුවක් නැහැ. මේක තමයි අපේ මොඩල් එක. මේක ඇවිල්ලා බිස්නස් කමියුනිටි එකක්. ඒ වගේම බයස් කමියුනිටි එකක්. ඒ කමියුනිටි එක ඇතුලේ සාධාරණ වෙලදාම් වෙන තැනක්. ඒක තමයි SLUK media අපේ තැනට එන්න. ඇවිල්ලා ඕගොල්ලෝ හැමෝම ඕගොල්ලන්ට වටින විදිහට